මල්වතු මහා විහාරීය කාර්ක සංඝ සභාවේ නියමයේ පරිදි අටම ස්ථාන කමිටුව විසින් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියන් තාවකාලිකව අටම ස්ථානාධිපති ධූරයේ කටයුතු ආවරණයට පත් කර තිබෙනවා. මල්වතු මහා විහාර පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය සහ අටම ස්ථානාධිපති ධූරයේ සම්බන්ධයෙන් මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව විසින් විශේෂ තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. වත්මන් අටම ස්ථානාධිපති පල්ලේගම හේමරත්න ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳ අවධානය යොමු කරමින් මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව විසින් අදාළ පාර්ශවයන් කැඳවා කරුණු විභාග කර තිබුණා. ඒ අනුව අද දින රැස් වූ කාරක මහා සංඝ සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා. පල්ලේගම හේමරත්න ස්වාමීන් වහන්සේට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් පවතින අධිකරණ කටයුතු අවසන් වී ස්ථීර තීරණයක් ලැබෙන තෙක් උන්වහන්සේ දැරූ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.